ප්‍රශ්නේ අපි දැන් පොදුවේ රැකියාවේදී ප්‍රශ්නයක් දැන් තියෙනවා. මේ ආණ්ඩුව බලයටපත් වෙන්න කලින් දීපු පොරොන්දු ඉල්ලගෙන තමයි මේ උපාධිධාරීන් ජනතාව එතකොට අපිව පොදුවේ තියෙනවා පොදුවේ සමසෞඛ්‍ය උපාධිධාරීන්ට වගේම රෝහල් වල පුරප්පාඩු තියෙනවා වගේම මේ රටේ දැන් 35000ක් ඉන්න මේ උපාධිධාරීන්ට පුරප්පාඩු 50000ක් තියෙනවා. අගමැතිනි නිකුත් කරපු වාර්තාවේ පුරප්පාඩු 50000ක් ගුරු පුරප්පාඩු 30000ක් ඇතුළු අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවල 20000ක් එක 50000ක් තියෙනවා. ඉතින් මේ ආණ්ඩුවට තේරෙන්නේ නැත්තේ මොකද්ද? ආණ්ඩුව කියනවා විභාගෙ තියන්නේ උපාධිධාරීන් වැඩි වෙලා පුරප්පාඩු අඩු නිසාද. දැන් මේ වගේම අගමැතිනිගේ වාර්තාවේ පුරප්පාඩු 50000ක් තියෙද්දි උපාධිධාරීන් 35000යි තියෙන්නේ. මොකද්ද මේ හරුමේ? පාර්ලිමේන්තුව එකක් කියනවා, මැතිවරණ වේදිකාව එකක් කියනවා, හම්බ වෙන්න ගියාට පස්සේ එකක් කියනවා, නාන කාමරේ දෙකක් කියනවා, තව කෑම කාමරේ දෙකක් කියනවා, නිදා ගන්න කාමරේ දෙකක් කියනවා. මේ ආණ්ඩුව මොකද්ද මේ? ඉවදේ කරන්නේ. මේ පොදු ප්‍රශ්නයක් තියෙන නිසා මේ රැකියාවේදී ප්‍රශ්නය රටේ තරුණයන්ගේ ප්‍රශ්නයකට සම්බන්ධ කරගන්නවා. රැකියාවේදී උපාධිධාරී අරගලයක් නැවතිලා නැහැ. ඔවුන් දැනටවත් පළාත් මට්ටමේ සමුළු තියලා නැවත මයි 6න් පස්සේ කොළඹ දැවන්ත විරෝධතාවයකට සූදානම් වෙමින් ඉන්නේ. දැන් මේ ආණ්ඩුව දැන් හරියට කිව්ව 10000ක් ගත්තා කියලා පාර්ලිමේන්තුවේ. ඒක බොරුවක්. දැන් මේ 15000ක් අරන් නෙවෙයි අරන් ගන්න සැලැස්මක්. දැන් ඒක ඇතුලේ ඇත්තට උපාධිධාරී ඉන්නේ නැහැ. දැන් තරුණයෝ ඉන්නේ. දැන් ඒකට NTS වලින් ගන්න. ඒකෝර මේක රැවටීමක්. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72 පිටුව නිශ්චිතව තියෙනවා උපාධිධාරීන් 35000කට රැකියාව තියෙනවා කියලා. ඉතින් මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කැබිනට් අනුමැතිය අරන් තියෙන්නේ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය කැබිනට් අනුමැතිය ගත්තා. එතකොට මේක දෙන්න පුළුවන්. ඔයක තමයි. මේ ප්‍රශ්නේ එන්න ඕන උපාධිධාරීන් වැඩි දන්නේ. දැන් උපාධිධාරීන් අඩුයි පුරප්පාඩු වැඩි. අනිත් එක වයස 45 වෙනකම් කොහොමද රාජ්‍ය සේවය බඳවගෙන කරනවා. අනිත් එක උපාධිධාරීන්ගේ වයස ගිහින් තියෙන ඔවුන්ගේ ප්‍රශ්නේ නිසා නෙවෙයි. Harga